අපි පෙරලගමු දෙක රාජාවලියේ 6 ලොකුකමකට කියනවා නැතුව නෙවෙයි අජ්මාන් ගිහිල්ලා ඇවිල්ලා පැය දෙකයි නිදිය ගත්තා. ආච්චි අම්මගේ වැඩේ කරන්නත් ඕනේ, දුවගේ වැඩේ කරන්නත් ඕනේ, හස්බන්ඩ්ගේ වැඩ කරන්නත් ඕනේ, ආන්ටිලා අංකල්ලාගේ වැඩ කරන්නත් ඕනේ. ඒ පැය දෙකම තමයි නිදිය ගත්තේ. දැන් වෙනකන් ඇස් දෙක අරගෙන තව සේවයක් තියෙනවා තවත් මම යනවා මට සේවය කරන නිදි මත එන්නෙත් නෑ ඈනුමක්වත් එන්නේ නෑ මොකද මට ඕනේ සේවය කරන්න මම මේ දෙවියන් වහන්සේට ගොඩක් ආදරේ මොකද දෙවියන් වහන්සේ මාව දූවිල්ලෙන් නැගිට්ටුවේ දූවිල්ලෙන් උන්වහන්සේ මාව එසෙව්වේ අද මම දෙවියන් වහන්සේ මාව තෝරගත්තේ නැත්තම් අද මම විනාශ වෙලා හලෙලූයා විනාශ වෙලා මාව හොයා ගන්නත් බැරි වෙයි. මගේ මහත්තයාට මාව හොයා ගන්නත් බැරි වෙයි. මගේ දුවට මාව හොයා ගන්නත් බැරි වෙයි. දෙවියන් වහන්සේ මාව තෝරගත්තා විනාශ වෙන්න නොදී. හලෙලූයා. ඔබ නෙවෙයි දෙවියන් වහන්සේ තෝරන්නේ. දෙවියන් වහන්සේ ඔබව තෝරන්නේ. හලෙලූයා. හලෙලූයා. දෙක රාජාවලියේ 6 එකේ ඉඳලා 7 වෙනකන් කියන්න කවුරුහරි. විගහට කිව්වොත් අපි විගහට යනවා. කියන්න ටංකාල දෙක රාජාවලියේ. ශිෂ්‍ය ප්‍රොෆෙසර්වරු එලිසාට කතා කොට දඬුවම මැනවි. අප ඔබ ඉදිරියේ වසන නිමි ස්ථානයේ අපට ඉඩමදී. යෝර්දාන් ළඟට ගොස් එතනින් එක ලීයක් වයින් රැගෙන අපේ වාසයට ඒ ස්ථානයක් සාදා ගන්නට අපට අවසර ලැබේවා කියෝ. එක්කෙනෙක් ඔබද ඔබගේ මෙහෙකරුවන් සමග යන්න සතුටු වන මැනවයි කීවේ. මම යමි කියා ඔහු සමග ගියේ. ඔහු යෝදාන මකට පැමිණ ගස් කැපුවෝ. එක්කෙනෙක් ලීයක් කපද්දී පොරොතලේ වතුරේ වැටුනේ. ඔව් අනේ ස්වාමීනි අනේ මාගේ ස්වාමීනි ඒක ඉල්ලාගත් එකක් කෑගසා කියේ. එවිට ස්වාමීන් වහන්සේ මිනිසයා ඒක වැටුනේ කොටසට යසියේ. ඔහු ස්ථානයේ උණු විට ධනයක් දණ්ඩක් කපා දැමුවේ. එවිට යකේ පාවුවා. ඔහු ඒක අරගන්නේ හෙතෙම අත දිගු කර ඒක ගත්තේය. ඔබට ක්‍රියාවක් තියෙනවා කරන්න. ඔබ හැම සැරේම අත දිගු කරන්න. අත දිගු කරන්නේ නැතුව මේව හිටියොත් මොකද වෙන්නේ? දෙවියන් වහන්සේගේ ආශිර්වාද ඔබට එන්නේ නැහැ. ඔබ අත දිග් කරන්න ඕනේ හැම වෙලාවෙම. ඇයි එලිෂාට තිබ්බ එක අරගෙන දෙන්න. නමුත් එලිෂා කියන්නේ දෙවියන් වහන්සේගේ සේවකයෙක්. දෙවියන් වහන්සේගේ ආලේපයලත් කෙනෙක්. හලෙලූයා. එයාට තිබාර පොරව අරගෙන දෙන්න. නමුත් එයා ක්‍රියාවක් කරන්න ඕනේ. අපි ක්‍රියාවට නංවන්න. අපේ විශ්වාසය, අපේ ඇදහිල්ල අපි ක්‍රියාවට නංවන්න ඕනේ. හලෙලූයා. ආදර දෙවි පියාණනි මේ වෙලාවේ ස්වාමිනී මම පහත් වෙනවා, මම පොඩි වෙනවා ස්වාමිනී, මම නැති වෙනවා. ඔබ වහන්සේ මේ ස්ථානයේ ස්වාමිනී ඔබ වහන්සේ පුරවන්න. ආදර ජේසුනි මට කියන්න කිසි දෙයක් නැහැ මගේ දෙවි පියාණනි. නමුත් ඔබ වහන්සේට බොහෝ දේවල් තියෙනවා මගේ ජේසුනි. ඔබ වහන්සේ මාව පාවිච්චි කරන්න. පළමු කොට මට කියන්න මගේ දෙවි පියාණනි. මම ස්වාමිනී ආදර්ශමත් වෙන විදිහට ජීවත් වෙන්න ස්වාමිනී ඔබ වහන්සේගේ වචනය පළමු කොට මට දෙන්න මගේ දෙවි පියාණනි. ආදර ජේසුනි මේ සභාව ඔබ වහන්සේගේ වචනයෙන් පුරවන්න මගේ දෙවි පියාණනි. ආදර ජේසුනි ඒ බීජ හොඳ බිමේ වැටුණාසේ මගේ දෙවි පියාණනි. මේ බීජය නැමැති වචනය මොන්ගේ හදවතට වැටුණාසේ මගේ දෙවි පියාණනි. හදවත් ඔබ වහන්සේ ස්පර්ශ කරන්න මගේ දෙවි පියාණනි. පරිණත ක්‍රිස්තියානි දරුවෝ වශයෙන් ජීවත් වෙන්න මගේ දෙවි පියාණනි. මේ සියලු දෙනා ඔබ වහන්සේ ස්පර්ශ කරන්න මගේ දෙවි පියාණනි. ආදර ජේසුනි වචනයට ස්තුතියි ජේසුනි. ඔබ වහන්සේ ස්වාමීනි ඔබ වහන්සේගේ අභිමුඛයෙන් ඒ වචනේ ගලන්ට ඔබ වහන්සේ මාව පාවිච්චි කරමින් මගේ මුඛය තුලින් ඔබ වහන්සේගේ වචනය දෙන්න මගේ දෙවි පියාණනි. Hallelujah. Istuti Swamini prasansa veva. Hallelujah. 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 Come on in there. Hallelujah. And the Balti Nakila Nidia. Hallelujah. Elisha visin porotale paventa salasvima. Make a kian isla kaurani make a dana. Kaura dana in a kian. A kian in Bible, they can raja when you tam avilanet. Tam go in Upati. තාම කොහෙද ඉන්නේ? උපත්ති පොතේද? දෙක රාජාවලිය 6 තියෙන්නේ. පොරෝ තලයක් පාවෙලා පුදුමයි නේද? නේද? පුදුම නැද්ද?
යකඩයක් පාවෙනවා කියනවද? පුදුමයිනේ. පුළුවන්ද? අපගේ සැබෑ ජීවිතේ එක වෙයිද? එක වෙයිද? කරන්න පුළුවන්. ඔබට විශ්වාසයයි ඇදහිල්ලයි තියෙනවා. මේ ප්‍රොපේතවරේගේ ශිෂ්‍යයෝ මෙතන ඉන්නේ. එලිෂා ඇවිත් ප්‍රොපේතවරේ. ඔබට ඒ හැම ටැලන්ටුවක්ම දෙවියන් වහන්සේ ඔබට දීලා තියෙනවා. දෙවියන් වහන්සේ සභාවක් තුල ප්‍රොපේතවරු, පාස්ටර්ස්ලා, ඒ වගේම උගන්වන ගුරුවරු අය කවුද? කියන්න පහේ මේ ඒ පස් දෙනා සභාව තුල ඉන්නා වූ ඒ මූලික පස් දෙනා ප්‍රොපේතවරු. මේ දෙවියන් වහන්සේගේ වචනේ දේශනා ඒ කියන්නේ රට වලට ගෙනියන්නේ කවුද? එවැන්ජලිස්ට් කියන්නේ සිංහලෙන් මොකද්ද? එවැන්ජලිස්ට් කියන්නේ සිංහලෙන්. අපි ඔක්කොම ඉංග්‍රීසි ජාතියෝ වගේ. දෙවියන් වහන්සේගේ වචනේ දේශනා කරන අයට, දෙවියන් වහන්සේගේ වචනේ හැමතැනම ගෙනියන අයට නේ? ප්‍රොපේතවරු, එතකොට එවැන්ජලිස්ට්, පාස්ටර්ස්ලා, ආය ගුරුවරු, තව එකක් තියෙනවා. කවුද? මතක් කරන්නකො, මනක් මතක නැහැ. කවුද? apostles. hallelujah. apostles කියන්නේ මොකද්ද? ඒක තියෙන්නේ මේවා පොතේ. මේ මොකද්ද? Galatians චුට්ටක් බලන්න කවුරු හරි මොබයිල් එකක් තියෙනවා නම් චුට්ටක් බලන්න මේ පස් ආකාරයේ ආශිර්වාද පස් ආකාරයේ මොකක්ද ඒකට කියන්නේ? 5-4 ministries. චුට්ටක් එක ගන්න බලන්න. එතකොට මෙතන එලිෂාගේ ප්‍රොපේතයන් වෙන්ට උගන්නන කට්ටියක් තමයි මෙතන ඉන්නේ එලිෂාත් එක්ක. හල්ලෙලූයා. එලිෂා කියන්නේ බලවත් දේවදාසෙක්. අල්ලේපෙලා දේවදාසෙක්. ඔබට පේනවා පස්වෙනි පරිච්ඡේදයේ හතරවෙනි පරිච්ඡේදයේ ඔබ පිටිපස්සට යනකොට එලිෂා ගොඩාක් පුදුම දේවල් කෙරුවා. හාස්කම් කෙරුවා. ජේසුස් වහන්සේට හාස්කම් කරන්න පුළුවන්. නමුත් දේවදාසයන්ටත් හාස්කම් කරන්න පුළුවන්. මොකද උන්වහන්සේ කිව්වා මම දැන් යනවා. මම ඔබට ඒ සුද්ධාත්මයන් වහන්සේ දීලා යනවා. සුද්ධාත්මයන් වහන්සේ ඔබටත් ඉන්නවා. හැම දෙයකටම ඉන්නවා. දෙවියන් වහන්සේ පිළිගත්ත අය, ගැනවීම ලැබපු අය. ඒ සුද්ධාත්මයන් වහන්සේ ඔබ තුල ඉන්නවා. නමුත් ඔබ කොහොමද ඒ සුද්ධාත්මයන් වහන්සේත් එක්ක ඔබ ඇවිදින්නේ? ඔබ දේව වචනය කියවනවද? එතකොට ඉතින් සුද්ධාත්මයන් වහන්සේ ඇතුළාන්තේ අවදි වෙන්නේ නැහැ. ඔබ දේව වචනය කියවන්න ඕනේ. ඔබ ෆාස්ටිං ඉන්න ඕනේ. හalleluya. දෙවියන් වහන්සේත් එක්ක ඇවිදින්න ඕනේ. උන්වහන්සේගේ වචනේ රැ දවල් මෙනෙහි කරන්න ඕනේ, කියවන්න ඕනේ. මේක කන්න ඕනේ. හalleluya. මේක ආත්මයට අවශ්‍යයි. ශරීරයට නෙවෙයි. ශරීරයට ඔබට බිරියානි තියෙනවා. ශරීරයට මොනවාද? ඕන තරම් කැම තියෙනවා. මස් තියෙනවා, චිකන් තියෙනවා. sausages තියෙනවා, බිත්තර තියෙනවා නේද? ඒක ඕනේ ඔබගේ ශරීරය. ඒක කාලා මොකද වෙන්නේ? ඊට පස්සේ යනවා ડોක්ටර් ළඟට චෙක් කරන්න. ඊට පස්සේ කොලෙස්ටරෝල් කියයි, ප්‍රෙෂර් කියයි, කියන්නත් බෑ මට ඒවා. සීනි කියයි, තව මොනවද? රෝග ගොඩක් තියෙනවා. නමුත් ඔබගේ ආත්මය කවනවා නම් මේ දෙවියන් වහන්සේගේ වචනය ඔබගේ ආත්මයට දෙනවා නම් ඒ සෑම රෝගයකින්ම ඔබ නිදහස් වෙනවා. Hallelujah. Hallelujah. අද බලන්න සභාවේ පුටු හිස්. නමුත් මේ එලිෂාගේ ප්‍රොපේතවරු, ශිෂ්‍ය ප්‍රොපේතවරු කියනවා මේ සභා එක කියවන්න කවුරුහරි. එක. ශිෂ්‍ය ප්‍රොපේතවරු එලිෂාට කතා කොට බැලුව මැනවි. අප ඔබ ඉදිරියේ වසනමය ස්ථානය අපට ඉඩමදි. Hallelujah. බලන්න මොන තරම් ආදරවන්ත ශිෂ්‍ය ප්‍රොපේතවරුද ඉන්නේ. අද අපි ඔබත් ප්‍රොපේතවරු, ඔබත් පාස්ටර්ස්ලා, ඔබත් දෙවියන් වහන්සේගේ වචනය ගෙනියන්න පුළුවන් අය, දෙවියන් වහන්සේගේ වචනය උගන්වන්න පුළුවන් අය. හalleluya. නමුත් මොකද කරන්නේ? එනවා යනවා. මේකේ ඉඩ තිබ්බත් ඉඩ නැත්තත් මට මොකටද? නේද? මට මොකටද මේවා? ඔබ හිතනවා ඇති එහෙමනේ. නමුත් බලන්න මේ ශිෂ්‍ය ප්‍රොපේතවරු කියනවා මෙතන ඉඩ මදි බැවින් ඒගොල්ලන්ට තියෙනවා විශ්වාසයක් තව කට්ටිය එනවා කියලා. හalleluya. එහෙනම් මොනතරම් ශිෂ්‍යෝ එතන ඇතිද? ප්‍රොපේතවරු එතන ඇතිද? අද සභාවේ බලන්න පුටු හිස්. එන්න කිව්වම නාන්න යනවා කියනවා. පල්ලියට එන්න කිව්වම බීච් එකට යනවා කියනවා. පල්ලියට එන්න කිව්වම
කියන්න තියෙන ඔක්කොම කියනවා. ඉන්ටර්විව් යනවා කියනවා. ඔව්. ඒගොල්ලන්ට ඉරිදා තමයි ඉන්ටර්විව් තියෙන්නේ. අනිත් සති පහේම no ඉන්ටර්විව්. බෙඩ් එක තමයි. දවස් 6ම නිදිය ගන්නවා. ඉරිදාට ඉන්ටර්විව් යනවා. කායිකද දන්නේ නැහැ නේ. ඉන්ටර්විව් තියෙන්නේ. නමුත් බලන්න මේ ප්‍රොපේතවරු ශිෂ්‍යෝ මොකද්ද කියන්නේ කියලා. මේක ඉඩ මදි බැවින් මොනතරම් විශ්වාසයක් ඒගොල්ලන්ට තියෙනවද? ඒගොල්ලන් දන්නවා ප්‍රොපේතවරු ශිෂ්‍යෝ මේ සභාවට එනවා. මිනිස්සු මේ සභාවට එනවා. අපි මේක ලොකු කරන්න ඕනේ කියලා ඒ ප්‍රොපේතවරු ශිෂ්‍යෝ කියනවා එලීෂාට. එලීෂා කියනකන් හිටියේ නෑ. අනේ වසන්ති ගිහිල්ලා අර හෝල් එක චුට්ටක් අර සිමෙන්ති ගලවලා ටිකක් ලොකු කරන්නකො වසන්ති. මොකද දන්නවද? හෙට ඉඳලා ගොඩක් අය එනවනේ. පාස්ටර් කියනකම් අපේ කට්ටිය එනවා. නමුත් මෙතන බලන්න එලීෂාට මොනතරම් ඒගොල්ලන් ආදරේද කියලා බලන්න. එලීෂාට ආදරේ නම් ඒගොල්ලන් දෙවියන් වහන්සේටත් ආදරේ. එලීෂා කියන්නේ දෙවියන් වහන්සේගේ ආත්මයත් එක්ක ඒ වගේම ආලේපෙන් බලෙන් පිරිච්ච කෙනෙක්. හලෙලූයා. තෙල් අර සුනමයි ස්ත්‍රියගේ තෙල් තුලාවේ එයා මුළු නායම ගෙවුවා. වැක්කරුවා. එයා කිව්වා ගෙවල් වලට ගිහිල්ලා භාජන අරන් එන්න කිව්වා. එතනත් එයා හාස්කමක් කරා. නාමන්ගේ කුෂ්ඨ රෝගය සුව කරා. එතනත් එයා හාස්කමක් කරා. මොනතරම් හාස්කම් මේ දෙක රාජාවලිය කියවන්න. තාම රාජාවලියට ඇවිල්ලා නැත්තම් අර ටික ඔක්කොම නවත්තලා අද ඉඳලා දෙක රාජාවලිය කියවන්න. හලෙලූයා. දැන් නම් වෙලා ඇති රාජාවලි 10ක් කියවන්න. තාම බඩ ගන්නවා. අර ඉබ්බා ඊට වැඩිය හයියෙන් යනවා. දෙක කියවන්න බලන්න. 6 2. යෝර්දාන ළඟට ගොස් එතනින් එක ලීයක් බැගින් රැගෙන අපේ වාසයට ඒ ස්ථානයක් ස්ථාපා ගන්න අපිට අවසර ලැබෙන්නයි කියෝයි. ශිෂ්‍යෝ අවසර ගන්න කාගෙන්ද? එලීෂාගෙන්. හලෙලූයා. මොනතරම් වමනාවෙන් ඒගොල්ලන් දේව සභාවේ ඉන්නවද? එයා කියනවා මේක ලොකු කරන්න ඕනේ අපට අවසර දෙන්න. ජෝර්දාන් ගඟට ගිහිල්ලා එක ලීය ගෙනල්ලා එක ලීය ගේන්න තරම් මොන තරම් සෙනගක් ඇද්ද? ලී 4ක් ගෙනලා හිටෙව්වොත් ඇතිද? සභාව ලොකු කරන්න පුළුවන්ද? බෑ. අඩු ගානේ ශිෂ්‍යෝ 1000ක්වත් ඇති එතන. ලී 1000ක් ගෙනාවොම බිල්ඩින් එක හරි. හලෙලූයා. දැක්කද මොනතරම් ආදරේද කියලා බලන්න දේව සභාවට දෙවියන් වහන්සේට මොනතරම් ආදර ශිෂ්‍යයෝද ඒ එලීෂාට ඉන්නේ. හලෙලූයා. 3 කියවන්න බලන්න. එක්කෙනෙක් ඔබගේ මේ කරුවන් සමග යන්නට සතුරු වෙන්නයි කීවේ. මම යමෙන් කියා ඔවුන් සමග ගියේ. එක්කෙනෙක් ඔබ ඊට පස්සේ එක්කෙනෙක් කියනවා දැන් එයා අවසර ඉල්ලුවා. ඒ ශිෂ්‍යෝ අවසර ඉල්ලුවා කාගෙන්ද? මගෙන්ද? දියන්න එපා. ඔබ නෝ මේ මයික් එකලා. කාගෙන්ද අවසර ගත්තේ? එලීෂාගෙන් අවසර ගත්තා. ජෝර්දාන් ගඟට ගිහින් ඒ ඉනි කපලා ගෙනල්ලා හිටවලා හෝල් එකක් හදන්න. හොඳද? අපි මේ කරාම සෙන්ටර් මොන හරි කෙරුවොත් එහෙම ඉවරයි. නේද? SBK එකෙන් ඇවිල්ලා අපිට බෑන්ඩ් ගහලා යයි. ඒ අය ඒ ශාලාව හදන්න ඕන නිසා ඒගොල්ලන් ඉදිරිපත් වෙලා ඒගොල්ලන් ඉල්ලනවා මොකද්ද? අවසර ඉල්ලනවා එලීෂාගෙන්. අද කී දෙනෙක් ඔබ යන ස්ථානවලට ඔබ දෙවියන් වහන්සේ කැටුව යනවද? නැත්නම් දෙවියන් වහන්සේ ඇඳේ තියලා බයිබලයේ ඇඳේ තියලා මම ගිහිල්ලා නම් මගේ වැඩේ කරන්න කියලා යනවද? කියන්න බලන්න. අපි යන ඕනම ස්ථානයකට අපි දෙවියන් වහන්සේත් එක්ක ගමන් කරන්න ඕනේ. හලෙලූයා. ඔබ පාය තියනවද? දෙවියන් වහන්සේට කියන්න ස්වාමිනී එන්න මාත් එක්ක. මට මඟ පෙන්වන්න, මට කියා දෙන්න. උන්වහන්සේ අපේ ගුරුවරයා, උන්වහන්සේ අපේ මඟ පෙන්වන්න, උන්වහන්සේ අපට සලස්සන සපයන දෙවියන් වහන්සේ. එයා එලීෂාගෙන් අවසර ගන්නවා. අවසර අරගෙන ඒ අවසර අරගත් කියනවා එලීෂා ස්වාමිනී ඔබ මාත් අපිත් එක්ක එන්න කියනවා. ඔබ දෙවියන් වහන්සේත් එක්ක යන ඕනම ස්ථානයකට ඔබ දෙවියන් වහන්සේත් එක්ක යන්න. ඔබ මේ සභාවට එනකොට කියන්න දෙවියන් වහන්සේ මාත් එක්ක යන්න. මට කියා දෙන්න. මගේ ඉදිරියෙන් ඔබ වහන්සේ ගමන් කරන්න. එලීෂා කියන්නේ බලගතු දේවදාසෙක්.
හලෙලූයා. දෙවියන් වහන්සේගේ පුත්‍රයෙක්. දෙවියන් වහන්සේගේ ආලේපයම ඒ පුත්‍රයාටත් තියෙනවා. උන්වහන්සේ කිව්වනේ මම දැන් යනවා. මම නමුත් ඔයාට කවුද දීලා යන්නේ? උදව්කාරයෙක් දීලා යනවා. කවුද ඒ උදව්කාරයා? අල්ලපු ගෙදර එක්කිනාද? කවුද උදව්කාරයා? සුදාත්මයන් වහන්සේ. ඊට පස්සේ කියනවා මම මෙච්චරයි කියනවා නමුත් ඊටත් වැඩිය කරන්න මම ඔබට බලය දෙනවා කියනවා. එහෙනම් ඉඳගෙන ඉන්න එපා මගේ දරුවනේ. ඕගලන්ට ආලේපය තියෙනවා. ඕගලන්ට දෙවියන් වහන්සේ ආලේපය දීලා තියන්නේ. ඒක පාවිච්චි කරන්න. ගොඩක් සන්තෝෂයි. ගොඩක් සන්තෝෂයි. ගත්ත තීරණයක්. මම කෑම නොකා. දෙවියන් වහන්සේව සොයනවා. හරි හොඳ. හරි හොඳ ගත්ත තීරණේ. ආලේපෙන් පිරෙන්න ඕනේ. නැත්තම් එනවා යනවා විතරයි. වැඩක් වෙන්නේ නැහැ. ඇයි මේ සභාවක් තියෙන්නේ? ඔබට දේව වචනයෙන් පෝෂණය කරන්න. ඔබගේ දේව වචනය මට පුළුවන් නම් ඔබගේ ඒ පපුව ඇරලා දානවා බයිබලයේ ඇතුළට. කියවන්නවද දේව වචනේ? ගිය සතියේ කී දෙනෙක් කියවුවද? කියවන්න බලන්න. මට යාඥා කරේ නැත්තම් මට නිින්ද යන්නේ නැහැ. මට යාඥා කරේ නැත්තම් දේව වචනේ කියුවේ නැත්නම් මේ ලොකුකමට කියනවා නෙවෙයි. ඔබත් ඒ වගේ වෙන්න ඕනේ. බඩ පුරව ගත්තේ නැත්තම් ඔබ කොච්චර ඈනුන් 100ක් යවනවනේ. බඩ පිරුම් නැත්තම් අයියෝ බඩගිනේ මේ දුවගෙන යන්නේ මොකද්ද? අලි බිරියානි එකක් කන්න. දුවගෙන යන්නේ කොහෙද? කන්න නේද? නමුත් වචනයෙන් පෝෂණය වෙන්නේ නැහැ. හලෙලූයා. ඔබ වචනයෙන් පෝෂණය වුණොත් ඔය කියන හැම ආලේපයක්ම දෙවියන් වහන්සේ ඔබට නිදහස් කරනවා. සුද්ධාත්මයන් වහන්සේ ඒ කියන්නේ බෞද්ධිස්මය ගත්ත හැම දෙනෙකුටම සුද්ධාත්මයන් වහන්සේ ඉන්නවා. අවුරුදු කීයක්ද? ඡාමා. සේවය කරන්න දැන්. දෙවියන් වහන්සේ ආලේපය දීලා තියෙන්නේ. ඒක වැඩි කරගන්න. මොකද උනේ? කාසි 5 ගත්ත එක්කෙනා කාසි 10ක් කරලා අයිතිකාරයන්ට දුන්නා. කාසි 2 ගත්ත එක්කෙනා මොනවද කරේ? තව 2ක් එකතු කරලා මේ හරියට මං කතා හදනවා වගේ. කියන්නකෝ. කාසි 2 ගත්ත එක්කෙනා මොකද කරේ? තව 2ක් එකතු කරලා 4ක් දුන්නා ස්වාමියාට. එක හම්බෙච්ච එක්කෙනා මොනවද කරේ? පරිස කරෙත් නැහැ. වරක් හරලා මොනවද කරේ? වැළඳුවා. මං දන්නවා උඹ කොයි වෙලේ හරි එනවා ඔක ඉල්ලන්න කියලා. මොකද්ද ඒ ස්වාමියා කරේ? ඒක අරගෙන කාටද දුන්නේ? 10 එකතු කරපු එක්කෙනාට දුන්නා. ඔබගේ ආලේපය ඔබ පාවිච්චි කරේ නැත්තම් ඒක අරගෙන තවත් කෙනෙකුට දෙවියන් වහන්සේ දෙනවාමයි. ඊට ඉස්සෙල්ලා ලෑස්ති වෙන්න. ඊට ඉස්සෙල්ලා ලෑස්ති වෙන්න. මාව පුරවන්න ස්වාමිනී. මාව ආලේපෙන් පුරවන්න. හලෙලූයා. ඔබගේ සිත් සෝදිසි කරන ආලේප තියෙනවා. යක්කු එළවන ආලේප තියෙනවා. යාඥා කරන්න බලය දෙනවා. මොන තරම් ආලේප තියෙනවද? ඒ එකක් හරි තියෙන කෙනෙක් අත උස්සන්න බලන්න. අත උස්සන්න බලන්න. දෙවියන් වහන්සේ දීලා තියෙන්නේ. ඒක පාවිච්චි කරන්න. ඒක පාවිච්චි කරන්නේ කොහොමද? මැෂින් එකක් ඔබට ගෙදර තියෙනවා. හොඳද? මැෂින් එක දිහා මට මහන්න ඕනේ. ආකෝ ඒ පැත්තට යනවා මේ පැත්තට යනවා ඊළඟ දවසේ කියනවා මට මහන්න ඕනේ මේකේ. ආයෙත් යනවා එනවා ආයෙත් කියනවා අවුරුදු 10 මේ ගෑණි කිව්වේ මට මහන්න ඕනේ කියලා. හැබැයි මෙෂිම ඇල්ලුවේවත් නැහැ. මොකද වෙන්නේ මෙෂින් පාවිච්චි කරේ නැත්තම්? මලකට ගහනවා. ආයෙ පාවිච්චි කරන්න පුළුවන්ද? ඔබගේ මෙෂින් එක පාවිච්චි කරන්න. කාටද? කාටද? දෙවියන් වහන්සේට. මේකත් මෙෂිමක් තමයි. ටක් ටුක් ටක් ටුක් ටක් ටුක් ගා වැඩ කරනවානේ ඇතුලේ. ඒක වැඩ කරේ නැත්තම් මොකද වෙන්නේ? ඉවරයි. ගියා තමයි. ඉතින් මේක මෙෂිම. මේ මෙෂිම පාවිච්චි කරන්න දෙවියන් වහන්සේට. හලෙලූයා. එතකොට මෙයා කියනවා එලිෂා ඒගොල්ලන් එක්ක යනවා. මොකටද? පොල් ගන්නද? මොකටද යන්නේ? අතු කපන්න යනවා, ලී කපන්න යනවා. දැන් ඒගොල්ලන් කපනවා. දැන් ඔන්න කපනවා. ඔන්න සුපුන් නගිනවා හොඳ ගහකට. ඔන්න කපනවා සුපුන්ට හොඳට ශක්තිය තියෙනවා. අපේ මේ තරුණ ඔක්කොටම හොඳට ශක්තිය තියෙනවා. අපේ සුදාන්තරට ශක්තිය තියෙනවා. ඒගොල්ලන් ගස් නගලා මොකද වෙන්නේ? ඒගොල්ලන් අතු කපනවා. මොකටද? සභාව ලොකු කරන්න. හලෙලූයා. කපන ගමන් මොකද්ද වෙන්නේ? පොරොතලේ වතුරට වැටෙනවා. දැන් ඔබ හිතන්න මේක ලීය කියලා. මම පොරයක් හෙව්වා මට හම්බුන්නේ නැහැ. මේක හිතන්න ලීය කියලා. දැන් මෙතන පොරව දැකලා තියෙනවද? කවුද දැකලා නැත්තේ? දැකලා තියෙනවද?
පොරවෙන් ගහනවාද? පොරවෙන් ගහනකොට මොකද වෙන්නේ? පොරව තලේ හයි වෙලා නැහැ හරියට. ඔබගේ ජීවිතේ ඒ වගේ. මම ජේසුට ආදරේ, ජේසු මට ආදරේ. ප්‍රශ්නයක් වුණාම මොකද වෙන්නේ? පොරව තලේ කැඩිලා විසි වෙනවා. ආයෙ හොයා ගන්න බැරි වෙනවා. මෙතින් පොරව. හලෙලූයා. මොකද වෙන්නේ? ගහනකොට මොකද වෙන්නේ? මොකද වෙන්නේ? පොරව තලේ හයි කරලා නැහැ හරියට. සෙට් කරලා නැහැ. ගහනකොට හිමීට පොරව තලේ ගැලවිලා මොකද වෙන්නේ? වතුරට වැටුණා. ඔබගේ ජීවිතේ එහෙම තමයි. ඔබ හරියටම දෙවියන් වහන්සේත් එක්ක ගනුදෙනු කරේ නැත්තම් ඔබගේ ජීවිතේ කොයි වෙලේ වැටෙයිද දන්නේ. ඊට පස්සේ හොයා ගන්නත් බැරි වෙනවා. ඔබ පරිස්සම් වෙන්න. දෙවියන් වහන්සේත් එක්ක ඔබ ගනුදෙනු කරන්න. ලෝකය ඔබට අයිති නැහැ මගේ දේවදරුවනි. ලෝකේ කිසි දෙයක් ඔබට නැහැ. ඔබට තියෙන්නේ දෙවියන් වහන්සේගේ වචනය තුල පමණයි. ඔබට පොසත්කම, ඔබට හැම ආශිර්වාදයක්ම ලැබෙන්නේ දෙවියන් වහන්සේගේ වචනය තුල පමණයි. හලෙලූයා. මොකද වෙන්නේ? යා දැන් කපනකොට පොරෝ තලය වැටෙනවා බිම. ඔබ දන්නවා මෙහෙම අර මාළු අල්ලන කොක්කනේ? බිලි කොක්ක. බිලි කොක්ක ඔය කටට දාගන්නද කොහෙටද දාන්නේ? පොඩි කෑම කෑල්ලක් දාලා ඔබ දානවා වතුරට. මොකද වෙන්නේ? මාළුවා ඇවිල්ලා ඇමිනුන ගම ඔබට දැනෙනවා නේ. නමුත් ඔබ මාළුවා දකින්නවද? ඔබ මාළුවා දකින්නවද? නැහැ. ඔබට දැනෙනවා. මොකද වෙන්නේ? මට කතා කරන්න. මාළුවා අල්ලලා නැහැ වගේ. මොකද වෙන්නේ? නූලට මොකද වෙන්නේ කියන්නේ සුපුරුදු. එහාට මෙහාට ඇදෙනවා. මාළුවා මුදට යන්න යනවා. අරයා ගොඩ බිමට අදිනවා. ඒ වගේ තමයි යක්ෂයා ඔබගේ ජීවිතේ. ඔබ දෙවියන් වහන්සේ තෝරගත්තම යක්ෂයා හදන්නේ ඔබව ඇදලා ගන්නට. නමුත් දෙවියන් වහන්සේ අදිනවා මේ පැත්තට. ගොඩක් අය යක්ෂයාට බර වෙලා ඒ පැත්තට ඇදිලම යනවා. ඒ වගේ ඔබගේ හදවතට දැනෙන්න ඕනේ අර මාළුවා හවු වෙනවා වගේ, අර නූලට දැනෙනවා වගේ. ඔබ දේව ගෘහයට ආපුවම ඒ ආලේපය ඔබට දැනෙන්න ඕනේ. කී දෙනෙකුට දැනෙනවද ප්‍රශංසා නමස්කාරය කරනකොට? කී දෙනෙකුට දැනෙනවද ඇතුළාන්තයෙන් යම්කිසි දෙයක් සිද්ධ වෙන්න ඕනේ? හලෙලූයා. නැත්තම් මේ කට ඇරලා කොච්චර කිව්වත් වැඩක් නැහැ. මේ ඇතුළාන්තයෙන් බබල් වෙන්න ඕනේ. මේ ඇතුළාන්තේ ගිනි වගේ එන්න ඕනේ. කී දෙනෙකුට එනවද ඒ වගේ? ආත්මෙන් සහ සැබෑකමින් නමස්කාර කරන හැම දෙනෙකුටම ඒක වෙනවා. හලෙලූයා. පොරෝ තලය වැටෙනවා. ඊට පස්සේ මේ මිනිස්සයා කියනවා අයියෝ මොකද උනේ? අයියෝ මේක අනුන්ගේ එකක් දෙවියනේ. මගේ මාතෘකාව ඇවිල්ලා පොඩි දෙයකට දෙවියන් වහන්සේ ඔබට උදව් කරනවා. ඔබ හිතනවා දත් කැක්මනේ දෙවියන් වහන්සේට පුළුවන්ද දත් කැක්කම හොද කරන්න? දෙවියන් වහන්සේට පුළුවන්ද මම කන පොඩි දේ දෙවියන් වහන්සේ ඔබ දිහා බලනවා. උන්වහන්සේ නිදිබර ගතියක්වත් නිନ୍ଦ යෑමක්වත් ඔහුට නැහැ. හලෙලූයා. උන්වහන්සේට නිදිබර ගතියක්වත් නිନ୍ଦ යෑමක්වත් උන්වහන්සේට නැහැ. උන්වහන්සේ ඔක්කොමලා දිහා බලන්නේ. ඔබ ඇතුළාන්තයේ වෙන දේ උන්වහන්සේ දන්නවා. එළියේ වෙන දේ උන්වහන්සේ දන්නවා. හලෙලූයා. උන්වහන්සේට හංගන්න කිසි දෙයක් නැහැ. කිසි දෙයක් බෑ අපිට හංගන්න. නේ? අපිට දරුවන්ට පුළුවන්, අපිට හංගන්න පුළුවන්. නමුත් දෙවියන් වහන්සේට හංගන්න කිසි දෙයක් නැහැ. හලෙලූයා. කිසි දෙයක් බෑ. උන්වහන්සේ හැම දෙයක්ම දන්නවා. ඔබ ඉපදෙන්නට පෙර ඔබගේ ජීවිතේ උන්වහන්සේ ලියලා තියෙන්නේ මේ දේ මේ වෙලාවට මේ කාලෙට මේම වෙනවා කියලා. හලෙලූයා. උන්වහන්සේ මොනතරම් ආදරේද ඔබටයි මටයි. හලෙලූයා. පොරෝ තලය වැටෙනවා. ඊට පස්සේ මෙයා කියනවා අයියෝ මේක ඉල්ලගෙන ආපු දෙයක් නේ. දැන් මොකද කරන්නේ? ඊට පස්සේ එලීෂා අහනවා කොහෙටද වැටෙන්නේ කියලා. අද ඔබේ ජීවිතේ ඔබගේ ආත්මික ජීවිතය නැති වුණ ස්ථානය ඔබට මතකද? ඔබට මතකද ඒ ස්ථානය මොකද්ද වුනේ?
මගේ ආත්මික ජීවිතේ මෙතනින් තමයි නැවතුනේ. ඔබ ඒ ස්ථානයට යන්න. ඔබගේ ජීවිතේ, ඔබගේ ආත්මික ස්ථානය, ඔබගේ ආත්මික ජීවිතේ කැඩුනේ කොහෙද? ඔබ ඒ ස්ථානයට යන්න. සමාව ඉල්ලන්න. ස්වාමිනී මට සමාව වෙන්න. මම මේ දේ කරා ස්වාමිනී. මගේ යහපත පිණිස තවත් කෙනෙකුට උදව් කරන්න ඕන නිසා මම මේ දේ කරා මගේ ජේසුනි මට සමාව දෙන්න. ඔබ යන්න ඒ ස්ථානයට. ඔබ ඒ ස්ථානයට යන්න. හලෙලූයා. හලෙලූයා. සමාව ඉල්ලන්න. වැටිලා සමාව ඉල්ලන්න. උන්වහන්සේගේ වැටිලා සමාව ඉල්ලන්න. උන්වහන්සේ සමාව දෙනවා. හලෙලූයා. උන්වහන්සේ දයාබරයි. උන්වහන්සේ ආදරයි. උන්වහන්සේ සර්වවාසී, සර්ව ඥාන, සර්ව පරාක්‍රම දෙවියන් වහන්සේ. මිනිස්සු ඔබව බිමදායි ඔබගේ අතීතය මතක් කරලා. නමුත් දෙවියන් වහන්සේ කවදාවත් ඔබගේ අතීතය හාර අවසන් නැහැ. දෙවියන් වහන්සේට අතීතය වැඩක්ම නැහැ. හලෙලූයා. හලෙලූයා. හලෙලූයා කියන්නේ. දැන් එලිෂා අහනවා කොහෙද පොරෝතලය වැටුනේ? දැන් ලෝකයේ කට්ටිය නම් කියන්නේ අනේ ගෑණියේ මොකටද ඕක ඉල්ලන් ආවේ නේද? ඒතර කියයි ඇයි ඔබ ඉල්ලගෙන ආවේ? උඹට නැත්තම් නිකන් එන්න තිබ්බනේ. එලිෂා එහෙම කිව්වේ නෑ. එලිෂා ඔබ කොහෙද වැටුනේ කියලා ඇහුවා. හලෙලූයා. අපේ ජීවිත කොහෙ වැටෙනවද කියලා අපි දන්නේ නැහැ. අපි ආත්මික වශයෙන් වැඩෙනවා. ආයේ මොකද වෙන්නේ? අපි පස්සට යනවා. අපි වැටෙනවා. අපි දන්නේ කොහෙද අපි වැටෙන්නේ කියලා. ඇයි ඒ? දෙවියන් වහන්සේගේ වචනය තුල පරිණත වෙලා නැහැ. දෙවියන් වහන්සේගේ වචනය ඔබ දන්නවා නම් ඔබ වැටෙන්නේ නැහැ. හලෙලූයා. නමුත් උන්වහන්සේගේ කරුණාව මහත්. උන්වහන්සේ කියනවා වැටෙන ධර්මිෂ්ඨය 7 පරක් වැටුණා. උන්වහන්සේ අපව ඔසවනවා. ඒ ධර්මිෂ්ඨය. හලෙලූයා. ඔබ ඒ ධර්මිෂ්ඨය වෙන්න. උන්වහන්සේ අහනවා කොහෙද ඒක වැටුනේ කියලා. එයා කෝටු කැල්ලක් අරගෙන එයා දානවා වතුරට. මොකද වෙන්නේ? හලෙලූයා. ඔබට බැරි දේ කරන්න දෙවියන් වහන්සේට හැකියාව තියෙනවා. හලෙලූයා. යකඩයක් පාවෙන්න තරම් උන්වහන්සේට මොනතරම් බලයක් තියෙනවද? ඔබට ඒ සමාන බලයක් තියෙනවා. ඔබ ඒක පාවිච්චි කරන්නේ නැහැ. ඔබට ඒ විදියටම බලය දෙවියන් වහන්සේ ඔබට නිදහස් කරලා තියෙන්නේ ඔබටයි මටයි. නමුත් ඔබ ඒවා පාවිච්චි කරන්නේ නැහැ. එයා කියනවා අයියෝ මේක ඉල්ලගෙන ආපු දෙයක්. ඔබට ආත්මික මට්ටමේ උන්වහන්සේ ආලේප දීලා තියෙනවා. උන්වහන්සේ ආලේප දීලා තියෙනවා. ඔබ දෙවියන් වහන්සේගෙන් ඉල්ලලා අරගෙන තියෙනවා ආලේප. ඒව නැති කරගන්න එපා. එයා පුරව ඉල්ලගෙන ආවා වගේ ඔබට ආලේපය දෙවියන් වහන්සේ දීලා තියෙනවා. ඒ ආලේපය ඔබ නැති කරගන්න එපා. ඒ ආලේපය දියුණු කරගන්න. කොහොමද? හැම ඉරිදම සභාවට එන්න, සභාවේ තියෙන හැම වැඩකටම එන්න, හැම දෙයක්ම කරන්න එන්න. දෙවියන් වහන්සේගේ වචනේ කියවන්න. ඔබගේ වැරදි වලින් ටික ඔබ ඈත් වෙන්න. ඒකම කර යන්න එපා. ඔබ ඒවයින් නිදහස් වෙන්න. දෙවියන් වහන්සේත් එක්ක ඇවිදින ජීවිතේ ලේසි නැහැ. ඔබගේ ගොඩාක් ආසා කරන දේවල් ඔබ දාන්න ඕනේ. ගොඩාක් යාළුවෝ අමතක කරන්න ඕනේ. ගොඩාක් දේවල් ඔබ අයින් කරන්න ඕනේ. ඔබගේ ජීවිතේ ලේසි නැහැ ඒක. හලෙලූයා. ඒ වගේම තමයි අපේ දෙවියන් වහන්සේ ඒ දැම්මාපු කෝටු කෑල්ල, ලෑලි කෑල්ල පොළවට වතුරට දාපුවාම ඒක උඩට ආවා වගේම මගේ ජේසුස් වහන්සේ එදා ඒ ලෑලි කුරුසේ එන ගැසුවා. කවුරු වෙනුවෙන්ද? ඔයයි මායි වෙනුවෙන්. හලෙලූයා. තුන්වෙනිදා මොනවද කරේ උන්වහන්සේ? උන්වහන්සේ තුන්වෙනිදා නැගිට්ටා. පොරොතලයේ උඩට ආවාසේ දෙවියන් වහන්සේ තුන්වෙනිදා නැගිට්ටා. මොකටද? සභාව වෙනුවෙන්. හලෙලූයා. ඇදහිලිවන්තයෝ වෙනුවෙන්. එහෙනම් මොනවද ඔබට කරන්න තියෙන්නේ? මොනවද ඔබට කරන්න තියෙන්නේ? දෙවියන් වහන්සේව අනුගමනය කරන්න. උන්වහන්සේගේ වචනය ඉගෙන ගන්න. මේ වචනය ගැනමයි මම ඔබට කියන්නේ. වචනය කියවන්න තමයි මොකද ඇති වෙන්නේ? ඇදහිල්ල ඇති වෙන්නේ.
වචනේ කියුවේ නැත්තම් ඔබ දන්නේ නැහැ මේක කවුද ලිව්වේ කාටද ලිව්වේ කොහාද ලිව්වේ මොකුත් දන්නේ නැහැ. ඇදහිල්ල ඇති වෙන්නේ වචනය කියවන්න ඇසීමෙන් ඔබට ඇදහිල්ල ඇති වෙනවා. ඒ කියන්නේ ඔබ කියවනකොට ඔබට ඇසෙන්න ඕනේ. හලෙලූයා. ඔබට ඇසෙන්න ඕනේ. එදා ඒ දාපු ඒ ලෑලි කැල්ල වැටුණාසේ ජේසුස් වහන්සේ එදා ඒ කුරුසේ ඇන ගැහුවා. ඔබයි මායි වෙනුවෙන්. හලෙලූයා. අපි ආලේපය උන්වහන්සේගෙන් ඉල්ලගත්තා. නමුත් අපි ඒ ආලේපය ඇතුව අපි ක්‍රියා කරන්නේ නැහැ. අපි ආලේප නැති නිකන් හිස් දරුවෝ වගේ අපි එනවා යනවා. ඔබ සෑම දිනකටම ඒ ආලේපය තියෙනවා. හලෙලූයා. හලෙලූයා. ඔබ මැතිව් පොතේ 10:29 පෙරලා ගන්න. 10:29 කවුරු හරි කියවන්න. Matthew 10:29 Hallelujah. ඒ ගේ කුරුල්ලා දෙවියන් වහන්සේට කොච්චර වටිනවද? ඒ ගේ කුරුල්ලට වැඩිය ඔබ දෙවියන් වහන්සේ මොනතරම් අගය කරනවද? Hallelujah. Hallelujah. උන්වහන්සේ ඔබව ඇවිත් දෙවියන් වහන්සේට වටිනා වස්තුවක්. Hallelujah. ඒ වස්තුව ඔබයි. එහෙනම් ඔබට මොකද්ද කරන්න ඕනේ? ඔබගේ පියාණන් වහන්සේ මොනතරම් දුක් විඳද ඔබට මේ ජීවිතේ දෙන්න. ඔබට මේ ජීවිතෙන් ඒ පාපයෙන් උන්වහන්සේ ගොඩ ගන්න අපිව උන්වහන්සේ මොනතරම් දුක් විඳද? ඒ දුක ඔබ විඳිනවද? මොන හරි දුකක් විඳිනවද? රස්සාවක් නැතුව චුට්ටක් එහාට මෙහාට යනවා. නේ? එක්ක පඩියක් නැතුව එහාට මෙහාට යනවා. නමුත් ජේසුස් වහන්සේ විඳ දුක ඔබයි මායි විඳිනවද? නැහැ. උන්වහන්සේ විඳේ අපි වෙනුවෙන් අපිට විඳින්න නොදී තමයි උන්වහන්සේ කුරුසයට ගියේ. හලෙලූයා. හලෙලූයා. ඔබ සෑම දිනකටම ඒ ආලේපය තියෙනවා සුභාෂිනී. ඔබ හැම දිනකටම ඒ ආලේපය තියෙනවා. මොකක්ද ඔබ කරන්න ඕනේ? මොනවාද ඔබ ඒ ආලේපය තුලින් ඔබට ගමන් කරන්න නම් මොකද්ද ඔබ කරන්න ඕනේ? දෙවියන් වහන්සේගේ අභිමුඛය සොයන්න. උන්වහන්සේ කියනවා මගේ ධර්මිෂ්ඨකමත් මගේ රාජ්‍යයක් සොයන කල සෑම ආශිර්වාදයක්ම ඔබේ පසුපස්සේ ලුහු බඳිනවා කියනවා. ධර්මිෂ්ඨකම රාජ්‍ය සොයනවා වෙනුවට ලෝකයේ තියෙන දේවල් හොයනවා. අයියෝ නෑනේ, තාම නෑනේ. ඇයි අරක ඇවිල්ලා නැත්තේ? ඇයි මේක ඇවිල්ලා නැත්තේ? කොහොමද එන්නේ? අපි දේව දරුවන්ට දෙවියන් වහන්සේ කැමැත්ත අනුව තමයි අපිට හැම දෙයක්ම ලැබෙන්නේ. උන්වහන්සේ ඔක්කොම දීලා ඉවරයි. ඒක අපි ලබා ගන්න දන්නේ. උන්වහන්සේ ආත්මික තලයේ හැම ආශිර්වාදයක්ම අද මෙහෙම ඉන්න ඕනේ නැහැ. ඔබ ඇත්තටම දෙවියන් වහන්සේව පිළිඅරගෙන ඔබ ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරනවා නම් මෙහෙම දුක් විඳින්න අවශ්‍ය නැහැ. උන්වහන්සේ හැම සම්පතක්ම හැම ආශිර්වාදයක්ම උන්වහන්සේ දේව රාජ්‍යයෙන් නිදහස් කරලා තියෙනවා. ඔබ සෑම දිනකටම. ආමේන්. ඔබ කොහොමද ඒක ගන්නෙ? ඔබ කොහොමද ඒක ගන්නෙ? දෙවියන් වහන්සේත් එක්ක ඇවිදින්න. වැරදි සමාගම්වල යවසෙන්න එපා. වැරදි කරන අයත් එක්ක ගනුදෙනු කරන්න එපා. ඔබ හිතනවා නම් කවුරු හරි ඔබ යාළුවෙක්ගේ කවුරු හරි වැරදි කරනවා නම් ඒ ස්ථානවලින් ඔබ නැගිටලා එන්න. මොකද ඔබට ආශිර්වාද නැති වෙනවා. පුළුවන් තරම් ඔබ යොමු කරන්න ඔබගේ යාළුවෝ ඔබගේ ළමයි ඔබගේ පොඩි වයසේ ළමයි ඔබට හම්බුනොත් ඔබගේ යාළු මිත්‍රයෝ හම්බුනොත් ඔබ කියන්න දේව ගෘහයට එන්න කියලා. කියන්න යන්න එපා. වෙන මොනවත් කියන්න යන්න එපා. දෙවියන් වහන්සේ සීමාවක් තියනවා. ඊට වැඩිය මොකටද දෙවියන් වහන්සේ හොයන්නේ? මෙච්චර තමයි දෙවියන් වහන්සේ දෙන්නේ. එහෙම කියලා පව පුරව ගන්න එපා. පුළුවන් තරම් දෙවියන් වහන්සේ වෙතට මිනිස්සු ගෙහෙන්න දෙවියන් වහන්සේගේ වචනය දේශනා කරන්න කියන්න කාට හරි ජේසුස් වහන්සේ ඔබට ආදරේ ජේසුස් වහන්සේ ඔයාට ආදරේ ජේසුස් වහන්සේ ඔයාට ආදරේ කියලා කී දෙනෙක් කෝච්චි යනවද?
අම්මේ යාගේ ලිප්ස්ටික් එක එයාගේ ලිප්ස්ටික් එක තද වැඩිනේ. එයාගේ මේ ඇඟිලි වල අම්මේ නියපොතු හරි අමුතුයිනේ. එයාගේ අර ගවුම හරි ලස්සනයිනේ. අම්මේ අර කොල්ලා හරි හැන්සම් නේ. අර කොල්ලගේ සපත්ත දෙක අම්මේ. ඕවා බල යනවා මිසක් දෙවියන් වහන්සේගේ වචනය කියන්ට මැලි වෙනවා. අකමැති වෙනවා. ඔබ එයාගේ හැඩරුව විතරයි බලන්නේ. දෙවියන් වහන්සේට කියන්න මට ආත්ම විමසීමේ හැකියාව මට දෙන්න කියන්න උන්වහන්සේට. එතකොට අර හදවතේ තියෙන දේ ඔබට පේනවා. හලෙලුයා. පිටස්තර දේ ඔබට පේන්නේ නැහැ. අර හදවතේ තියෙන දේ තමයි ඔබට පේන්නේ. එතකොට ඔබ දෙසරයක් විතර බලන්න ඒ කෙනා දිහා. දෙසරයක් තුන්සරයක් බලන්න. මම ස්වාමිනී මෙයාට කොහොමද දෙවියන් වහන්සේගේ වචනේ කියන්නේ? මම කොහොමද කියන්නේ? හොරාට බලන්න හැමීට. කෙල්ලෝ නම් කොල්ලෝ දිහා බලලා ඇවිල්ලා අමාරුව වැටෙන්න එපා. හොඳද? ආත්මේ විමසීමේ හැකියාව දෙවියන් වහන්සේට දෙන්න කියන්නේ. එතකොට කොල්ලා දිහා බැලුවත් එකයි, කෙල්ල දිහා බැලුවත් එකයි. ඇයි? ආත්ම විමසීමේ හැකියාව දෙවියන් වහන්සේ ඔබට දෙනවා. හලෙලුයා. කියන්නේ දෙවියන් වහන්සේට මට ආත්ම විමසීමේ හැකියාව දෙන්න. සභාවට කවුරුහරි මෙහෙම බලපුවම දෙවියන් වහන්සේ ඔබට ඔක්කොම කියයි යාගෙන. ඒ හැකියාව ඔබට තියෙන්න ඕනේ. ඒක ආලේපයක්. ඒක හම්බෙන්නේ කොහමද? දෙවියන් වහන්සේ දාන නමගෙන මගේ මේ ධනිස් දෙක කළු වෙලා ඒ දැන ගහගෙන ඔය ඔක්කොමලා වෙනුවෙන් මම යාඥා කරනවා. ඔක්කොමලා වෙන අන්න මගේ හස්බන්ඩ් තැනක් නැත්තම් টয়ලට් එකේ ඔක්කොමලා වෙනුවෙන් දේවදාසයෙක් හැටියට මම යාඥා කරන්න ඕනේ ඔයගලන්ට. මොකද යක්ෂයා එන්නේ මොනවටද? සොරකම් කරන්න, විනාශ කරන්න, මරන්න. කවුරු හරි මැදිහත් කාරකම් කරන්න ඕනේ. කී දෙනෙක් ඔබ දේවදාසයන්ට යාඥා කරනවා. ඔබේ අල්ලපු පුටුවේ ඉන්න කෙනාට යාඥා කරනවා. කී දෙනෙක් යාඥා කරනවද? මට කියන්න බලන්න. ඔබ යාඥා කරන්න ඕනේ. එක වෙලාවට දැන ගන්න බෑ. නමුත් ඒ දැන ගන්න. ඒ දැන ගන්නවා මම. ඇයි මගේ සභාව වෙනුවෙන් මගේ ජේසු දීලා තියෙන මේ සභාව වෙනුවෙන් මම යාඥා කරන්න ඕනේ. ඔයාලා හැම දිනාටම හලෙලුයා. ඔබ හිතා ගන්න මම යාඥා කරනවා. අද ඉඳලා මම යාඥා කරනවා. ෆාස්ටිං ඉන්න දෙවියන් වහන්සේගේ වචනේ කියවන්න ගහ ගන්න කොපු දෙකක් මේ කනට ප්‍රශංසා නමස්කාරය කරන YouTube එකක් ගන්න. ඒකේ අර ජරා දේවල් බලන ප්‍රශංසා නමස්කාරය කල්ලිවල්ලි කියලා අරක බලන්න එපා. ප්‍රශංසා නමස්කාරය දාන්න මේ කනට. හොඳට ප්‍රශංසා නමස්කාරය කරන්න. ඒකලා දෙවියන් වහන්සේගේ වචනේ කියවන්න. දෙවියන් වහන්සේට කියන්න ස්වාමිනී මට මේ ආත්ම විමසීමේ හැකියාව ස්වාමිනී ආලේපය මට නිදහස් කරන්න කියන්න. ඔබට තියෙනවා ආලේපය. හැම ආලේපයක්ම ඔබට දීලා තියෙන්නේ. නමුත් ඔබ කොහොමද ඒක පාවිච්චි කරන්නේ? ඒක ඔබ සතුයි. ඔබට හැමදාම මේ පුටුවේ ඉඳගෙන ඉන්න ඕන. මේ පුටුව රත් කර කර ඉන්න ඕන. හැමදාම රත් කර කර ඉන්න. මේ පස්ස විතරයි ලොකු වෙන්නේ. නේ? පස්ස විතරයි ලොකු වෙන්නේ. ඉඳ ගන්න මොකද වෙන්නේ? පස්ස ලොකු වෙනවා. නමුත් නැහැ. කිසි දෙයක් නැහැ. සුද්ධාත්ම වහන්සේ මෙතෙන්ට ආවත් ඒක ගන්න අවශ්‍ය නැහැ. शुद्धात्मा